ඔන්න අදත් අපි අලුත් වීඩියක් කරන්න ඇවිල්ලා ඉන්නේ. අද ඇවිල්ලා තියෙන්නේ රෝම තියෙන ලස්සන තැනකට. අපි ලස්සන මල් වත්තකට. හරියටම හරි. මල් වත්තක් කියන්නේ අද අපි ඇවිල්ලා තියෙන්නේ රෝමේ තියෙන ලස්සන ටියුලිප් වත්තක් බලන්න. ඇත්තටම ටියුලිප් මල් වත්තක් බලන්න ආවට අපිට කොහොමද ඒකට කියන්නේ ඒ අපිට අවශ්‍ය ප්‍රමාණයට ටියුලිප් මල් කඩාගෙන ගෙදර අරන් යන්න පුළුවන් තැනක්. ටිකක් රෝමේ ප්‍රසිද්ධ තැනක්. හරිම ලස්සනයි. ඉතින් අපි හිමින් සැරයන් ඉස්සරහට බලන්න දැන් මේ අපි ආවිලා වාහනේ පාක් කරා විතරයි. දැන් තින්න අපිට ඉතින් පාක් එක බලන්න යන්න. Tulip Park Rome. Daddy kamera video කරන්න. 1 2 3 4 අපි 4. Ah yes. Tino නිල්ලනවද ටිකට්ස් දැන්? අපි ගත්ත අද යුරෝ 20ක ටිකට් එකකුයි යුරෝ 9 ටිකට් දෙකයි යුරෝ 7 ටිකට් එකකුයි. ඉතින් යුරෝ 20 ටිකට් එකට පුළුවන් අපිට මල් 12ක් කඩා ගන්න. 9 ටිකට් එකකට පුළුවන් මල් 3යි. ඉතින් අපේ තිනොන්ට යුරෝ 7 ටිකට් එකට පුළුවන් මල් දෙකක් කඩා ගන්න. ඉතින් අපිට පුළුවන් මෙතන බලලා කැමති මල් වර්ගයකින් කැමති පාටකින් කැමති විදිහට අපිට අරගන්න. යමු. Davanti a voi trovate 450.000 tulipani e 90 specie diverse. Giù in fondo c'è una panchina a forma di cuore dove troverete anche narcisi e iris. Da quella parte a sinistra, per chi ha la foto compresa, c'è il gabbiotto del fotografo giù in fondo. Dove c'è quella scritta in blu c'è l'area del food con i prodotti tipici olandesi e l'area dei souvenir. In queste 3 casette di legno le ragazze vi incarteranno i tulipani. Se volete prendere dei tulipani extra li pagate 1,50 € a tulipano. Come si prende un tulipano? Mano sotto tutte le foglie e tirate verso l'alto. Se esce il bulbo sotto non vi preoccupate, quando andrete dalle ragazze ve lo taglieranno perché poi quelli poi andranno donati. L'unica cosa che vi chiedo di non fare, mi raccomando, non abbandonate i tulipani già colti, non scavalcate tra le file, non correte tra i filari. Se volete avete anche dei secchiettini dove metterli all'interno, va bene? Va bene, E grazie. අපි යනවා දැන් බකට්ස් ගන්න අපේ මල් ටික එකතු කරගන්න. මේ විදිය බකට්ස් තමයි අපිට ගන්න තියෙන්නේ. හැමෝටම ඉතින් එක්කෙනාට එක ගානේ අරගන්න පුළුවන්. තියනවලුත් ගත්තත් එකක්. ගන්න ඕන දෙක. ඔව් අම්මත් ගන්න. හැම මල් පේලියක් ඉස්සරහම මේ ගහලා තියෙන බෝඩ් එකේ තියෙන්නේ එකට කියන නම. ඕකේ. ඇත්තටම මෙතනට ඇවිල්ලාම බලන්න ඕනේ මෙතන කොච්චර ලස්සනක්ද තියෙන්නේ කියලා. ඒ කියන්නේ දවස මුණත් බලාගෙන ඉන්න පුළුවන් මට නම්. කියන්නේ ගොඩාක් variations වලින් පාටවල් වලින් තියෙනවා ළමල් ගොඩාක්. Good boy. මට ඕනේ මගේ ෆේවරිට් එක මේක. Yeah, you already took one? No, I don't take this color. Which one is your favorite? This color. ඔයගලන්ට පේනද කොච්චර ලස්සනද කියලා මල්. ඇත්තටම මාර ලස්සනයි. එක එක පාට වලින් එක එක වර්ග වලින් තියෙනවා ටියුලිප් මල්. මම හිතන්නේ මෙච්චර ටියුලිප් මල් වර්ග ගොඩක් තියෙනවා කියලා මම අද තමයි දැනගත්තේ. ඒ තරම් ගොඩක් තියෙනවා. ඒගොල්ලෝගේ විස්තරේ කියන විදිහට මෙතන සම්පූර්ණ මල් ක්වොන්ටිටි එක තියෙනවා ලක්ෂ 4ක් විතර කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. අපි ඇවිල්ලා තියෙන අතරම එන්න ඕන හොඳම කාලේ. ඉතින් ඇත්තටම මල් ලස්සනට පිපිලා තියෙනවා. ඒගොල්ලොත් හොඳට මේක මේන්ටේන් කරනවා කියලා පේනවා. ඇත්තටම දවසක් ගත කරනවා. ඇත්තටම වරුවක් වගේ ගත කරන ලස්සන ප්ලේස් එක.
ලස්සන තැනක් හග්ගල මල්වත්තට ගියා හා සමානයි හැබැයි ඊට වඩා මෙතන වෙන ලස්සනක් තියෙනවා ටියුලිප් මල් තියෙන හින්දා ඇත්තටම හිතන් හිටියේ ටියුලිප් මලක වහම පෙති 4යි 5යි තියෙන්නේ සේරම එක වගේ කියලා. ඒ වුණාට දැන් මෙතනට ආවම පේනවා ඒ කියන්නේ මාර වෙනස් විදිහේ මල් ගොඩක් තියෙනවා. දැන් ඔයාලට අර ඈතින් පේන එකේ චූටි මලක් තියෙන්නේ. අපි යන් එතනටත් බලන්න. පාක් එකෙන් මැද හරියකට ආවට පස්සේ මෙතන ඉස්සරහා තියෙනවා තූලි පාක් කියලා නමක් ගහලා ලස්සනට හදලා තියෙනවා. මේකට කොහොමද කියන්නේ? හුලං බ්ලේඩ් එකක් මම හිතන එකට කියන වචනේ මට හරියටම එන්නේ නැහැ ඔළුවට. ලස්සනට හදලා තියෙන ඔයගොල්ලන්ගේ නේම් එක මම පෙන්නන්න. මම try කරන්නේ මේ මල් ටික ගන්න. අපිට තව මල් 5ක් කඩා ගන්න පුළුවන්. බලමු මොන කලයකද අපේ වයිෆ් කඩන්න හදන්නේ කියලා. බලමු එයාගේ කැමති පාට මොකද්ද මොනවද කඩන්න කියලා. රෙඩ් කලර්ද ගන්නෙ? ඕකේ මට අර පින්ක් කලර් එකක් ඕනේ. හොඳයි නේද? ඔව්නේ හරි ලස්සනයි. දැන් මේ මැලවිච්ච ඒවා මං හිතන්නේ වතුර ගෑවම දිග ඇරෙනවා. Two hours later. හරිම අමාරුවෙන් ගලව ගත්තේ. අපි දැන් මේ බාස්කට් එක අරගෙන මේක එයාලට කියලා අපි පැක් කරගමු. යා. අර ගෙදර අරන් යන්න මල් ටික හදන්න දුන්නානේ ඒක හදලා ඉවරයි. දැන් මම යනවා ඒගොල්ලෝ ඉන්න තැනට. ගිහිලා ඉතින් ගෙදර යන තමයි අපිට තියෙන්නේ. බලමු කොහොමද කියලා. මොකෝ හදාගත්ත? මේ මල් ටික ගත්ත ලස්සනයිනේ. හොඳයිනේ. මේ මල් මෙතන 20ට වඩා මල් තියෙනවා ඒ උනාට එයාලා මට පැක් කරලා දුන්නා. මල් කිය තිබ්බ දවසනේ. ඒ කියන්නේ යට තිබුණානේ පොඩි මල් ගොඩක්. ඒවත් එක එකතු වුණාම 20ට වඩා වැඩි ඒවට අවුලක්. දැන් යන් එහෙනම් ගෙදරනේ. අන්න මලුත් ගත්තා. අපිට මලු වැඩිපුරක් දුන්නා. දැන් ඇවිල්ලා තියෙන අපිට ගෙදර යන්න වෙලාව. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් දැනට ගිහිල්ලා එන්නම්. අපි එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් ඔයගලන්ට ජය වේවා.